බලන පොලිස්පති හිටපු පොලිස්පති නැත්නම් මේ දැන් සිරගතව තිබෙන දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායකතුමන් සජිත් ප්‍රේමදාස මහත්මයා සහ සමගි ජන බලවේගයේ නිරන්තරයෙන්ම මේ ඔහුගේ පත්කිරීමේ වැරද්ද එදා ඉඳලා පෙන්වා සිටියා. විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක සභාවේදී ඒ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස නායකතුමා දැඩිව පෙනී හිටියා. ඒක මේ රටේ හැමෝම දන්න කාරණයක්. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති විදිහට පත් කිරීම ඉතාම නුසුදුසු ක්‍රියාවක්. එයින් සිද්ධ වුණේ මේ රටේ යහපැවැත්ම ගැන හිතන මහ ජනතාවට කරන ලද දරුණු ප්‍රහාරයක්. ඒ වගේම ඒ අවස්ථාවේදී හිටපු ජනාධිපති සහ කතානායකවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරා කියන චෝදනාව එල්ල වුණා. එපමණක් නොව සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී බලවේගය කැඳවුම්කරු මට මතකද නිරෝෂන් අපේ නිරෝෂන් පාදුක මන්ත්‍රීතුමා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා පෙත්සමක් ගොනු කරා. ඒ පෙත්සම ගොනු කරායින් පස්සේ තමයි අනිත් පාර්ශවයන් ශ්‍රේෂ්ඨ අධිකරණයට ඇවිල්ලා මේ පෙත්සමෙට වුණුත් පෙත්සම් ගොනු කරන්න පටන් ගත්තේ. ඉතින් එදා ඉඳලා පක්ෂයක් විදිහට දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීමට විරුද්ධ වුණ කණ්ඩායම. මොකද ඔහුට තිබුණු පැටකිරි නැත්තම් ඔහුගේ හොඳ ට්‍රැක් රෙකෝඩ් එකක් තිබ්බේ නැති පුද්ගලයෙක්. ඒ වගේම හිටපු ජනාධිපතිවරයා ඔහුව පත් කරලා කරේ ඉතාම අත්නොමතික ක්‍රියාවක්. හිටපු ජනාධිපතිවරයාට පාර්ශව රසකින් කිව්වා මේ වැඩේ කරන්න එපා, මේක රටේ නීතිය සාමයට කරන කැලලක්. මොකද ඔහු අර අරගලයේදී හැසිරිච්ච විදිය, දේශබන්දු තෙන්නකෝන් හැසිරිච්ච විදිය තුළ මහ ජනතාවට ඔහු පිළිබඳ අප්‍රසාදයක් පතු වුණා. ඒ වගේම ඔහුද සුදුස්සා කියන ප්‍රශ්නේ මතු වුණා. ඉතින් මේ සියල්ලට ප්‍රශ්න කරේ සමගි ජන බලවේගය සහ සජිත් ප්‍රේමදාස නායකතුමා, විපක්ෂ නායකතුමා, අපේ පක්ෂ නායකතුමා කියන කාර්යම මතක්